අපි කලින් වීඩියෝ එකෙන් බැලුවා PCOD කියන මොකක්ද කියලා. අද අපි බලමු මේ තත්වයට බලපාන ප්‍රධාන හේතු මොනවාද කියලා. ප්‍රධානම හේතුව සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීමයි. මේක හරියට සෛලවල දොරවල් හිර වෙලා ඉන්සියුලින් වලට ඇතුළු වෙන්න බැරි වෙනවා වගේ වැඩක්. එතකොට ශරීරය වැඩිපුර ඉන්සියුලින් නිපදවනවා. ඒ වගේම වැරදි ආහාර රටාව නිසා සිරුර ඇතුලේ ඇතිවන දීර්ඝකාලීන ප්‍රදාහයන්, ව්‍යායාම මදිකම, අධික මානසික ආතතිය සහ ජානමය බලපෑමත් මේට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. මේ හේතුන් නිසා ඇතිවන ප්‍රධාන ලක්ෂණ තමයි අක්‍රමවත් ඔසප් චක්‍රය, හදිසියේ බර වැඩිවීම, කුරුලෑයීම සහ මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවීම. අපි මේ ගැන සැලකිලිමත් වුණේ නැත්නම් පසුකාලීනව දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ මානසික ආතතිය වැනි බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඔබටත් මේ රෝග ලක්ෂණ තිරෙනව නම් වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න. මතක තබා ගන්න PCOD කියන්නේ නිවැරදි ජීවන රටාව සහ වෛද්‍ය උපදෙස් මත සාර්ථකව පාලනය කරගත හැකි තත්වයක්. මේ වීඩියෝ එක ෂෙයා කරලා තවත් කෙනෙක් දැනුවත් කරන්න, මෙවැනි දැනුමින් සන්නද්ධ වෙන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.